ආයුබෝවන් අදත් අපි කඩයින් ඇතුළින් නැවත හමු වුණා. එතකොට පෞඩි වතාව අපි කතා බහ කරේ ගැහැණු දරුවෙක් විවාහයක් කරගෙනීමේදී බලන්න ඕන ප්‍රධාන සාධක සිතන්න කියලා. එතකොට අද අපි ඒ සාධක මොනවද කියලා එකින් එක කතා බහ කරමු. ටිකෙන් ටික අපි මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු. එතකොට ප්‍රධානම සාධකයක් තමයි මේ අපි බලන්න ඕන ඒ පුද්ගලයාගේ ගතිගුණ. ඒ වගේම ඔහුගේ චරිතය, ඒ වගේම ඔහුගේ ආකල්ප. එතකොට මේකෙදී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ ඔහුට කෝපය පාලනය කරගන්න පුළුවන් පුද්ගලයෙක්ද කියන එක. එතකොට තරහව, කේන්තිය කියන එක අපි හැමෝටම අදාළ දෙයක්. තරහ නැති හරි කෝපයටපත් වෙන්නේ නැති කෙනෙක් අපිට සොයාගන්න අමාරුයි. නමුත් කෝපය හෝ තරහව පාලනය කරගැනීමේ හැකියාවක් ඒ පුද්ගලයාට තියෙනවද? එතකොට කෝපයටපත් වූ වහාම ඔහු හැසිරෙන ආකාරය, ඒ වගේම ඔහු නින්දා සහගත විදියට හැසිරෙනවද? මොනෑම් ආකාරයෙන්ද ඔහු කේන්ති ජීවිත හැසිරෙන්නේ? එතකොට අනික් කාරණා තමයි අපි සොයාගත යුතු ඔබට ඔහු හෝ ඇය ඔබේ සිතිවිලි වලට ගෞරව කරනවද? ඔබේ පවුලේ අයට ගෞරව කරනවද? ඒ පිළිබඳව අනිවාර්යෙන් සොයා බලන්න ඕනේ. සත්‍යවාදී බව. විශ්වාසය කොහොමද ගොඩනගා ගන්නේ? එතකොට ඒකේ අපි දකින දෙයක් තමයි අපි කරන දේ කියනවා, කියන දේ කරනවා. එතකොට ඒ තුලින් විශ්වාසය ගොඩනගෙනවා. කරන දේ කියන්නේ නැති වෙනකොට, කියන දේ කරන්නේ නැති වෙනකොට ගෑනු දරුව වගේ හෝ පිරිමි දරුව වගේ හෝ සිත් තුළ සැකයක් ඇති වෙනවා. ඒක සාධාරණීයයි. ඒ සැකය ඇති වෙන එක. එතකොට ඒ සැකයත් සමග විශ්වාසය කියන එක පරදවීමට ලක් වෙන්න පුළුවන්. එතකොට